චරිතාරෝපිත කතාව ඉදිරිපත් කිරීමටයි මාගේ මේ සූදානම. ජාතිය රන් විමනක් වේ. ආගම මිනි පහනක් වේ. එය රැකගන්නට මෙලොවේ සමර්ථතොත් පුදනුඹ වේ. මා මේ ගායනා කළ දරු නැලවිල නැන්නම් ජාතික තොරතුර මාසින් රචනා කළ පාඨ්‍ය පන්තියේ කවියා. මම ඉපදුනේ මේ රටේ නම් නෙමෙයි තිබෙට් රටේ සීගිම් ප්‍රදේශයේ. ඒ 1901 දී මම එහි ඉඳලා මෙහාට ඇවිත් කොළඹ විද්‍යාලය පිරිවෙතේ පාලි සංස්කෘත ඉගෙන ගත්තා. එතකොට මට වයස අවුරුදු 12යි. මං හරිම පුංචි. ඊට පස්සේ තමයි මහා බෝධි විද්‍යාලයේ ඉංග්‍රීසි පොල්ගස්දුව ආරාමයේ ප්‍රාචීන භාෂාව ඉගෙන ගත්තේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල පාලි බුද්ධ ධර්මය මම ඉගෙනුවා. ගමහා පන්සල වෙනුවෙන් සේවය කරන්න මට ඒ කාලේ පුදුම උනන්දුවක් තිබුණේ. ඒ නිසා නව ලංකා දහම් පාසලක් හා ඉංග්‍රීසි පාඨශාලාවක් ආරම්භ කළා. පින්පෙත් ශාලාව හතර පෙරුවේ ගම්වලි බෙහෙත් එකතු කරගෙන නොමිලේ තමයි බෙහෙත්. ගාමස් කනකට මම තදින්ම විරුද්ධ වුණා. දේශාභිමානීව වැඩ කරන්න මට උවමනාව දුන්නා. මම කෘති 40ක් වගේ රචනා කළා. ඒ වගේ බොහෝමයක් ලංකා මාතාව තමයි තේමා වුනේ. මා පාද නමස්කාරය යුතුව මාගේ ගුරු හිමියන් රත්ගම සිරි චූලසුම හිමියන් මතක් කරනවා. උන්වහන්සේ තමයි මම ශෛලබිම්බාරාමයේ සීකේ මහින්ද නම් පැවිදි. හැබැයි ඔයාලා හැමෝම දන්නේ මම එස් මහින්ද කියලා. ඔබ සමෘත වුණා.